මට බෑ. මට ඕනේ ඔය ගමේ කෙනාව බඳින්න. මම කොහොමද ඔය ගමට ගිහින් කුස්සියට වෙලා ඉන්නේ? මාව බලෙන් බැන්දුවොත් මං ගෙදරින් යනවා. කාව්‍යා අතේ තිබුණු වතුර වීදුරුව බිමට අතෑරියේ මුළු සාලෙම දෙදරලා යන්න. කෑලි වලට කැඩුණු වීදුරුව වගේම සෝෆා එකට වෙලා ඔළුව බදාගෙන හිටපු කාව්‍යාගේ අම්මා ශිරානි මහත්මියගෙන් පපුව කෑලි වලට කැඩිලා ගියා. දැන්වත් ඔය කෑ ගහන එක නවත්ත ගන්නවා කාව්‍යා. ඔයාගේ ඔය මුරණ්ඩුකම් දැකලා අපිට දැන් ඇති වෙලා තියෙන්නේ. කාව්‍යාගේ තාත්තා සරත් මහත්තයා කවදාවත් නැතුව දුවට තදින් කතා කළා. රෑ වෙනකන් යාළුවෝ එක්ක රස්ತೆ අදු ගහනවා. කිසිම පිළිවෙලක් නැහැ. තව ටික දවසක් ගියොත් ඔයා අපේ පවුලේ නම්බුවත් නැති කරනවා. අකලංක පුතා විතරයි ඔයාව හරිමකට ගන්න පුළුවන් එකම කෙනා. මේ විවාහය ලබන සතියේ කෙරෙනවා එච්චරයි. කාව්‍යා හිටියේ පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන ගිනි කන්දක් වගේ. අකලංක නම ඇහෙද්දිත් කාව්‍යාගේ ඇඟේ හීරි කඩු පිපෙනවා. අකලංක කියන්නේ කාව්‍යාගේ නැන්දාගේ පුතා. ගමේ ලොකු ව්‍යාපාරිකයෙක් කරගෙන ගමේම මිනිසුන්ගේ ගෞරවය දිනාගෙන ඉන්න නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන දැඩි මිනිසෙක්. පොඩි කාලේ ඉඳන්ම කාව්‍යාගේ දඟ වැඩවලට මුරණ්ඩුකම් වලට එයාගෙන් ලැබුණේ පුදුම දඬුවම්. කාව්‍යා එයාට කිව්වේ නපුරු යකා කියලා. මම කොහොමද එයා එක්ක ජීවත් වෙන්නේ? එයාට මාව තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. කාව්‍යා කාමරේට ගිහින් දොර වහගෙන කෑ ගැහුවා. ඒත් ඒ කෑ ගැහිලි වලට වැඩක් උනේ නැහැ. දෙමාපියෝ හිටියේ තීරණය අරගෙන ඉවර වෙලා. මංගල උත්සවයේ දවස උදා වුණා. කාව්‍යා මනාලියක් විදියට හැඩ වෙලා හිටියේ දිව්‍යාංගනාවක් වගේ. ඒත් ලක්ෂ ගාණක් දීලා කරපු ඒ මේකප් එක අස්සෙන් පෙනුනේ වෛරයක්. තරහවින් පිරුණු ඇස් දෙකක්. ඇය තමන්ගේ ඉරණමට දොස් කියමින් හිටියා. පෝරුවට නගින්න වෙලාව ආවා. අකලංක හිටියේ උස මහත තේජාන්විත පෙනුමකින්. සම්ප්‍රදායික උඩරට මුල් ඇඳුමෙන් සැරසිලා හිටපු එයාගේ මූණේ තිබුණේ කිසිම හැඟීමක් නැති ගල් ගැහුණු දැඩි පෙනුමක්. අකලංක කාව්‍යා දිහා එක පාරක් බැලුවා. ඒ බැල්මට කාව්‍යාගේ හිත ගැස්සිලා ගියත් ඇය තමන්ගේ මුරණ්ඩුකම් අතෑරියේ නෑ. අහක බලාගත්තා. පෝරුවේ චාරිත්‍ර කරද්දී අකලංක කාව්‍යාගේ අතින් අල්ලගන්න ඕන වුණා. කාව්‍යා එකපාරටම තමන්ගේ අත ගස්සලා අහකට ගත්තා. අකලංකගේ ඇස්වල තරහවක් සටහන් වුණා. එයා යකඩ අඩුවක් වගේ කාව්‍යාගේ මැණික් කටුවෙන් තද කරලා අල්ලගත්තා. කලබල නොකර ඉන්නවා. මිනිස්සුන්ට විහිළුවක් වෙන්න මට ඕනේ නැහැ. අකලංක කාව්‍යාගේ කන්ට කරලා යන්තම් ඇහෙන්න දැඩි හඬින් කිව්වා. ඒ හඬේ තිබුණු දැඩි බවට කාව්‍යාගේ ඇස්වලට කඳුළු එනවා. ඒ කඳුළු දුකකට වඩා ආවේ ලොකු තරහකින්. බලාගමුකෝ මං ඔයාට මේක අපායක් කරනවා. කාව්‍යා හිතින් හිතාගත්තා. මංගල උත්සවයේ ඉවර වෙලා ගමේ යන්න කාර් එකට නගිද්දී කාව්‍යා අම්මව බදාගෙන ඇඬුවේ නෑ. ඇය අම්මා දිහාවත් තාත්තා දිහාවත් නොබලා කාර් එකට නැග්ගා. අකලංක මේ ඔක්කොම දිහා බලාගෙන හිටියේ ලොකු කල්පනාවකින්. පැය ගානක ගමනකින් පස්සේ එයාලා අකලංකගේ මහ ගෙදරට ආවා. ඒක පරණ ඒත් හරිම පිළිවෙලට තියෙන ලොකු වලව්වක් වගේ ගෙයක්. අකලංකගේ අම්මා කාව්‍යව ආදරෙන් පිළිගත්තත් කාව්‍යා මූණ දෙක කරගෙන හිටියා. අම්මේ අපි මහන්සි වෙලා ඉන්නේ. මම මෙයාව කාමරයට එක්කන් යන්නම්. අකලංක එහෙම කියලා කාව්‍යාගේ අතින් අල්ලගෙන ලී පඩි පෙළට නැගලා උඩ තට්ටුවේ කාමරයට ගියා. කාමරයට ගිය ගමන් අකලංක දොර ලොක් කළා. කාව්‍යාගේ ඇඟේ හිරිකඩු පිපිලා ගියේ ඒ සද්දෙට.
මුළු කාමරේම මල් වලින් සරසලා තිබුණොත් ඒක ඇතුලේ තිබුණේ හුස්ම හිර වෙන තරමේ නිහඬියාවක්. අකලංක හෙමින් කාව්‍යා දිහාට ඇවිදගෙන ආවා. කාව්‍යාත් පස්සට ගිහින් බිත්තියට හේතු වුණා. ඔයා හිතාගෙන ඉන්නේ ඔයාගේ මුරණ්ඩුකම් මේ ගෙදරදීත් පෙන්වන්න පුළුවන් කියලාද? අකලංකගේ තියුණු කටහඬ කාමරේ පුරාම දෝංකාර දුන්නා. මට ලං වෙන්න එපා. කාව්‍යා කෑ ගහලා ඇඳ උඩ තිබුණු ලොකු මල් පොට්ටයක් අරන් මුළු වෙර යොදලා අකලංකගේ ඇඟට ගැහුවා. මම ඔයාට වෛර කරනවා. මාව මෙහෙට ගෙනාවේ මගේ අකමැත්තෙන්. ඔයා හිතන්න එපා මම ඔයාගේ බිරිඳ වෙලා මේ කුස්සි මුළු වල ළගින් කියලා. මට ඕනේ මගේ නිදහස. අකලංකේ කොට්ටේ එක අතකින් අල්ලලා පැත්තකට විසි කළා. කාව්‍යා හිතුවේ අකලංකයාට කෑ ගහයි නැත්තම් ගහන්න පන්නයි කියලා. ඒත් අකලංකගේ මූණේ කිසිම තරහවක් තිබුණේ නෑ. ඒ වෙනුවට එතන තිබුණේ පුදුම සංසුන්කමක්. අකලංක හෙමින් කාව්‍යා ගාවට ඇවිත් ඇගේ උරහිස් දෙකෙන් තදින් අල්ලලා කිසිම රිදවීමක් නැතුව ඇයව ඇඳෙන් වාඩි කෙරෙව්වා. නිදහස? අකලංකගේ හඬ දැන් ටිකක් පහත් වෙලා. ඔයා හිතන්නේ නිදහස කියන්නේ රෑ වෙනකන් ක්ලබ් ගානේ රස්ತೆ අදු ගහන එක කියලාද? ඔයාගේ වටේ ඉන්න යාළුවෝ ඔයාව පාවිච්චි කරලා අතාරින්න හදපු හැටිවත් දන්නේ නෑ කාව්‍යා. ඔයාගේ තාත්තා ගිය සතියේ මගේ කකුල් දෙක අල්ලලා ඇඬුවා. අනේ පුතේ මගේ කෙල්ලව මේ විනාශයෙන් බේරලා දෙන්න කියලා. කාව්‍යාගේ ඇස් ලොකු වුණා. තාත්තා ඇඬුවා? ඒ කිසිම දෙයක් කාව්‍යා දැනගෙන හිටියේ නැහැ. මම ඔයාව බැන්දේ ඔයාට දඬුවම් කරලා පලි ගන්න නෙවෙයි. අකලංක කාව්‍යාගේ මූණට එබුණා. ඔයාගේ දෙමව්පියන්ට තියෙන ගෞරවය නිසායි. ඒ වගේම අකලංක තප්පරයක් නැවතුණා. පොඩි කාලේ මං දැකපු ඒ අහිංසක ලස්සන හදවතක් තියෙන කාව්‍යව ආයේ මේ ලෝකෙට ගේන්න ඕන නිසායි. කාව්‍යට අදහා ගන්න බැරි වුණා. තමන්ට රළු විදියට කතා කරපු ගමේ හැදුණු දැඩි මිනිස්සයා මේ කතා කරන්නේ කොච්චර බුද්ධිමත්ද? එයාගේ වචන කාව්‍යාගේ හිතට වැදුනේ හරියට උණ්ඩ වගේ. කාව්‍යාගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙන්න ගත්තා. තමන්ගේ මුරණ්ඩුකම් නිසා දෙමව්පියෝ කොච්චර දුක් විඳලා තියෙනවද? ඇයට තේරුණා. අකලංක මේසෙ උඩ තිබුණු වතුර වීදුරුවක් අරන් කාව්‍යාගේ අතට දුන්නා. බොන්න මේක. ඔය බර ඇඳුම් ගලවලා මූණ හොදගෙන එන්න. අද ඔයා ගොඩක් මහන්සි වෙලා ඇත්තේ. කාව්‍යා වතුර එක බීලා බයෙන් වොෂ්රූම් එකට ගියා. ඇය විනාඩි 10කින් විතර මූණ හොදගෙන සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එළියට එද්දී දැක්ක දෙයින් තවත් පුදුම වුණා. අකලංක කාමරයේ අයිනේ තිබුණු දිග සෝෆා එක උඩ කොට්ටයක් තියාගෙන පොඩි ෂීට් එකක් පොරවාගෙන නිදාගන්න ලෑස්ති වෙලා හිටියේ. අකලංක කාව්‍යට ඉබේටම කියවුණා. අකලංක හැරිලා බැලුවා. ඇඳ ඔයාට මම මෙතනින් නිදාගන්නම් කාව්‍යා. මම දන්නවා ඔයා තාම මේ දේවල් වලට ලෑස්ති නෑ කියලා. ඔයාගේ හිතින්ම මාව පිළිගන්නකම් මං ඔයාට කිසිම බලකිරීමක් කරන්නේ නෑ. මට ඕනේ මගේ බිරිඳගේ ආදරේ මිසක් ඔයාගේ බය නෙවෙයි. කාව්‍යාගේ පපුව හොස් ගාලා ගියා. හැබැයි එකක් මතක තියාගන්න. අකලංක ආයි කතා කළා. හෙට උදේ ඉඳන් ඔයා මේ ගෙදර ලේලි. මේ ගෙදර නීති රීති වලට පිළිවෙලට ඔයා හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා. මම ආයේ ඒක දෙපාරක් කියන්නේ නැහැ. දැන් නිදාගන්න. අකලංක එහෙම කියලා අනිත් පැත්ත හැරුණා. කාව්‍යා ඇඳට වෙලා ගොඩක් වෙලා කල්පනා කළා. නපුරු යකා කියලා හිතපු මිනිස්සයා ඇතුලේ ඉන්නේ කොච්චර වගකීම් සහගත කොච්චර ගෞරවනීය පිරිමියෙක්ද? ඒ රළුකම ASCII තියෙන්නේ තමන්ගේ ජීවිතේට මහා ආරක්ෂාවක් නේද කියලා ඇයට පළවෙනි වතාවට හිතුණා. ඇය
අකලංක දිහා බලන් ඉද්දිම ඇගේ හිතේ තිබුණු තරහව ටිකෙන් ටික දිය වෙලා යන්න පටන් අරන් තිබුණා. පහුවදා උදේ කාව්‍යාට ඇහැරෙද්දී කාමරේ ජනේලෙන් ලස්සන ඉර එළියක් ඇතුළට වැටිලා තිබුණා. ඈ වටපිට බැලුවේ කලබලෙන්. ඊයේ රෑ සෝෆා එකේ නිදාගත්ත අකලංක එතන හිටියේ නෑ. එයා පෙරවගෙන හිටපු ෂීට් එක හරිම පිළිවෙලට නමලා තියලා තිබුණා. කාව්‍යා ඉක්මනින් ෆෝන් එක අරන් වෙලාව බැලුවා. උදේ 8:30යි. කොළඹ ගෙදරදී නම් කාව්‍යා නැගිටින්නේ 10ට. ඒත් ඊයේ රෑ අකලංක කීව දේ ඇයට මතක් වුණා. හෙට උදේ ඉඳන් ඔයා මේ ගෙදර ලේලි. කාව්‍යා ඉක්මනින් මූණ හොදගෙන චාම් ගවුමක් ඇඳගෙන පඩි පෙළ බැහැලා පහළට ගියා. මුළු ගෙදරම හරිම නිහඬයි. කුස්සිය පැත්තෙන් හරිම සුවඳ කෑමක් වෙන සුවඳක් ආවා. කාව්‍යා බයෙන් කුස්සියට අඩිය තිබ්බා. අකලංකගේ අම්මා, ඒ කියන්නේ කාව්‍යාගේ නැන්දා, ලිප ළඟ ඉඳන් කිරිබත් හැලියක් බානවා. නැන්දේ නෑ අම්මේ මම ගොඩක් පරක්කු වුණා නේද? කාව්‍යා ඇහුවේ හරිම ලැජ්ජාවෙන්. අම්මා හැරිලා කාව්‍යා දිහා බලලා හරිම ආදරෙන් හිනා වුණා. අනේ කමක් නෑ දුවේ, ඊයේ මහන්සි වුණානේ. අකලංක පුතා කිව්වා දුවට නිදා ගන්න දෙන්න, ඇහැරවන්න එපා කියලා. මම මේ උදේට කිරිබත් ටිකක් හැදුවා. ඒ වචන ටිකට කාව්‍යාගේ හිතට පුදුම සැනසීමක් දැනුණා. අකලංක තමන්ගේ ආරක්ෂා කරලා නේද කියලා ඇයට හිතුණා. මටත් දෙන්න අම්මේ වැඩක් කරන්න, මම තේ ටික හදන්නම්. කාව්‍යා එහෙම කියලා කඩිසරව ඉස්සරහට ගියා. පරිස්සමෙන් දුවේ, වතුර එක දැන් නටලා ගත්තේ. අම්මා කියද්දිම කාව්‍යා උණු වතුර කේතලේ අල්ලගන්න ගියා විතරයි පුරුදු නැතිකමට ඒක අතින් ලිස්සුවා. උණු වතුර ටිකක් කාව්‍යාගේ අතට හැලුණා. ආව්! කාව්‍යාට වේදනාවට කෑ ගැසුණා. ඒ සද්දෙට වත්ත පහළ වැඩ කරමින් හිටපු අකලංක දුවගෙන කුස්සියට ආවා. කාව්‍යා හිටියේ අතත් අල්ලගෙන බයෙන් හැංගි හැංගි. ඇය හිතුවේ මෙච්චර පොඩි වැඩක්වත් කරගන්න බැරිද කියලා අකලංක තමන්ට දැන් බනී කියලා. ඒත් අකලංකගේ මූණේ තිබුණේ තරහක් නෙවෙයි, ලොකු කලබලයක්. ඔහු එක පිම්මට කාව්‍යා ගාවට ඇවිත් ඇගේ අතින් අල්ලලා ඉක්මනින් සින්ක් එක ගාවට අරන් ගිහින් අතට වතුර ටිකක් ඇරියා. බලාගෙන වැඩ කරන්න එපැයි, කාව්‍යා ගොඩක් පිච්චුණාද? අකලංකගේ කටහඬේ තිබුණේ පුදුම ආදරණීය බවක්. ඒ ගල් ගැහුණු රළු පෙනුම් පිටිපස්සේ කොච්චර මෘදු හදවතක් තියෙනවද කියලා කාව්‍යාට තේරුණා. අකලංකට ඉක්මනින් ෆාමසියෙන් ගෙනාවු බෙහෙත් ටියුබ් එකක් අරන් ඇවිත් කාව්‍යාගේ අතේ ගෑවා. මට සමා වෙන්න, මට මුකුත් බෑ, මම ඔක්කොම අවුල් කරනවා. කාව්‍යාගේ ඇස්වලට කඳුළු ආවා. අකලංක කාව්‍යා දිහා බලලා හෙමින් හිනා වුණා. කාව්‍යා, කවුරුත් ඉපදෙද්දීම ඔක්කොම දැනගෙන ඉපදෙන්නේ නෑ. කෑමක් හදනවා කියන්නේ හරියට ජීවිතේ වගේ. එකපාරටම ගින්දර වැඩි කළොත් හැමදේම පිච්චිලා විනාශ වෙලා යනවා. ඉවසීමෙන් ආදරෙන් හරියට පදම බලාගත්තම තමයි ඒක රස වෙන්නේ. ඔයාගේ ජීවිතෙත් මෙච්චර කල් තිබුණේ ගින්දර වැඩියෙන් දාපු ලිපක් වගේ. හැම දෙයකටම කලබල වුණා. තරහ ගත්තා. අකලංක කාව්‍යාගේ අත අතෑරියේ නෑ. අපි ඒ ගින්දර ටික ටික අඩු කරමු. හිමින් සැරේ ජීවිතේ පදමට ගමු. මම ඔයාට උදව් කරන්නම්. ඔයාට වැරදෙද්දී මම බනින්නේ නෑ.
හැබැයි හදාගන්න පාර පෙන්නනවා. කාව්‍යා අකලංකගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. ඒ ඇස්වල තිබුණු අවංකකම ඇගේ හිතේ තිබුණේ හැම වැරදි වැටහීමකටම හෝදලා දැම්මා. ගොඩේ බයියා කියලා තමන් අපහාස කරපු ඒ මනුස්සයා තමන්ගේ තාත්තටත් වඩා හොඳින් ජීවිතේ කියවලා තියෙනවා නේද කියලා ඇයට හිතුණා. මම ඉගෙන ගන්නම්. කාව්‍යා හෙමින් මිමිනුවා. මට කියලා දෙන්න අකලංක. අකලංකගේ මූණේ ලොකු හිනාවක් මැවුනා. පළවෙනි වතාවට අකලංකගේ හිනාව කාව්‍යාගේ හිතේ ඇතුලේ ලස්සන මලක් පිපෙව්වා. කාලය හෙමින් සැරේ ගලාගෙන ගියා. මාසයක් කියන්නේ කෙටි කාලයක් වුණත් කාව්‍යාගේ ජීවිතේට ඒක අවුරුදු ගාණක් අත්දැකීම් එකතු කරපු කාලයක් වුණා. කොළඹ ഘോഷාවෙන් ව්‍යාජ යාළුකම් වලින් ඈත් වෙලා මේ නිස්කලංක ගමේ පරිසරයට කාව්‍යා පුදුම විදිහට ආදරය කරන්න පටන් ගත්තා. උදේ පාන්දරම නැගිටලා මූණ හොදගෙන කුස්සියට යන කාව්‍යා අම්මට වැඩවලට උදව් කළේ හරිම උනන්දුවෙන්. ඊයේ පෙරේදා වෙනකම් කෝපි එකක්වත් හදාගන්න බැරුව හිටපු කාව්‍යා දැන් අකලංකට උදේට බොන්න රසම රස තේ එකක් හදලා දෙනවා. අකලංක මේ හැම දේම දිහා බලාගෙන හිටියේ පුදුම ආදරයකින්. කාව්‍යාගේ වෙනස හරිම ලස්සනයි. කලිසම් කොට ඇඳුම් වෙනුවට චාම් කපු ගවුම් ඇඳපු කාව්‍යාගේ මූණේ තිබුණේ අමුතුම ශාන්ත බවක්. ලස්සන. ඇය වැරදි කරද්දී අකලංක කවදාවත් ඇයට බැන්නේ නැහැ. ඒ වෙනුවට හරියටම ගුරුවරයෙක් වගේ ඒ ඊටත් වඩා ආදරණීයව ඇයට හරි පාර පෙන්නුවා. එදා හවස අකලංක වැඩ ඇරිලා එද්දී වෙනදට වඩා ටිකක් පරක්කු වුණා. කාව්‍යා ස්තෝපුවේ ලී කණුවකට හේතු වෙලා ගේට්ටුව දිහා බලාගෙන හිටියේ. ලොකු නොයිවසිල්ලකින්. අකලංකගේ වාහනේ සද්දේ ඇහෙද්දිම කාව්‍යාගේ මූණට ආපු හිනාව ඈටවත් පාලනය කරගන්න බැරි වුණා. ඇයි අද මෙච්චර පරක්කු? මම බය වෙලා හිටියේ. කාව්‍යා ඇහුවේ අකලංකගේ අතින් බෑග් එක ගන්න ගමන්. අකලංකගේ පුදුමෙන් වගේ කාව්‍යා දිහා බැලුවා. ඒ වචන ටික අස්සේ තිබුණේ වගකීමක්. බිරිඳකගේ ආදරණීය අයිතිවාසිකමක්. කාව්‍යාට තමන් කියපු දේ තේරිලා ලැජ්ජාවෙන් බිම බලාගත්තා. අකලංක හෙමින් hina වෙලා තමන්ගේ අතේ තිබුණු පොඩි පාර්සලයක් කාව්‍යාගේ අතට දුන්නා. මොකද්ද මේ? කාව්‍යා ඇහුවා. ඇරලම බලන්නකෝ. කාව්‍යා ඒක දිග ඇරියා. ඒක ඇතුලේ තිබුණේ හරිම ලස්සන නිල් පාට සාරියක්. හෙට අම්මා එක්ක පන්සල් යන්න කතා වුණා නේද? මේ පාට ඔයාට ගොඩාක් ලස්සනට තියෙයි කියලා මට හිතුණා. අනික මේක අපේ ගමේ වියපු එකක්. අකලංක කිව්වා. කාව්‍යාගේ ඇස් කඳුලින් පිරුණා. කොළඹදී ලක්ෂ ගණන් දීලා ගත්තු ඇඳුම් වලින්වත් නොලැබුණු පුදුම සතුටක් මේ චාම් සාරියෙන් ඇයට දැනුණා. තමන්ට අකමැත්තෙන් බැඳපු නපුරුයි කියලා හිතපු මේ මිනිස්සයා තමන්ගේ පොඩි දේවල් ගැන පවා කොච්චර හොයලා බලනවද කියලා කාව්‍යාට හිතුණා. එදා රෑ කාමරේදී වෙනද වගේම අකලංක සෝෆා එකේ කොට්ටයක් තියාගෙන නිදාගන්න ලෑස්ති වුණා. ගෙදර මිනිස්සුන්ට පේන්න එක කාමරේ හිටියත් අකලංක කාව්‍යාගේ නිදහසට කවදාවත් බාධා කළේ නැහැ. ඒත් අද කාව්‍යා හෙමින් අකලංක ගාවට ආවා. අකලංක හැරිලා බැලුවා. ඇයි කාව්‍යා? මුකුත් ප්‍රශ්නයක්ද? කාව්‍යා අකලංකගේ අතකින් අල්ලගත්තා. කාව්‍යාගේ අත සීතල වෙලා තිබුණේ. මට සමා වෙන්න අකලංක.
මම ඔයාට කොච්චර නරක විදිහටද සැලකුවේ. ඔයාට කොච්චර රිතුවද. ඒත් ඔයා මාව වෙනස් කළා. මට දැන් තේරෙනවා මගේ අම්මයි තාත්තයි ඇයි මාව ඔයාටම බාර දුන්නේ කියලා. මම හෙව්වේ ව්‍යාජ ලෝකයක්. ඒත් ඇත්තටම සතුට තියෙන්නේ මේ සැනසීම තුළ කියලා ඔයා මට කියලා දුන්නා. කාව්‍යාගේ ඇස්වලින් කඳුළු වැටුණා. අකලංක හෙමින් කාව්‍යාගේ හිස අත ගෑවා. මම දැනගෙන හිටියා මගේ කාව්‍යාට ලස්සන හදවතක් තියෙනවා කියලා. ඒ හදවත දැකපු නිසයි මම ඉවසුවේ. කාව්‍යා බිම බලාගෙන හරිම ආදරයෙන් වගේම ලැජ්ජාවෙන් එක වචනයක්වත් කිව්වා. ඔයා තවත් ඔතන නිදාගන්න ඕනේ නෑ. අකලංක. අකලංකගේ හිත වේගෙන් ගැහෙන්න ගත්තා. කාව්‍යාගේ වචන වලින් කියවුනේ ඇය මුළු හදවතින්ම ඔහුව තමන්ගේම ස්වාමියා විදිහට පිළිගත්තා කියන එකයි. දෙන්න අතර තිබුණු ඒ මහා විශාල තාප්පය අද සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිබුණා. ඔයා තවත් උතන නිදාගන්න ඕනේ නෑ. අකලංක. කාව්‍යාගේ වචනත් එක්ක අකලංකගේ හිතේ මෙච්චර කල් බැඳගෙන හිටපු හැම ඉවසීමේ සීමාවක්ම ආදරෙන් දිය වෙලා ගියා. කාමරේ ලා කහපාට විදුලි බුබුලේ එළියෙන් කාව්‍යාගේ ලැජ්ජාවෙන් රතු වුණු කම්මුල් පෙනුනේ හරියට අලුත පිපුණු රෝස මලක් වගේ. අකලංක හෙමින් සැරේ ඇඳ ළඟට ආවා. කාව්‍යාගේ හදවත ගැහෙන වේගය ඇයටම ඇහෙන තරම් අකලංක කාව්‍යාගේ ළඟින් වාඩි වෙලා ඇගේ සියුමැලි අත් දෙක තමන්ගේ දෑත් අස්සට ගත්තා. කාව්‍යා බිම බලාගෙන හිටියත් ඇගේ ඇස්වල තිබුණේ බයක් නෙවෙයි තමන්ගේ ස්වාමියා ගැන ඇතිවුණු පුදුම විශ්වාසයක් සහ ආදරයක්. ඔයා ඇත්තටම ලෑස්තිද කාව්‍යා? අකලංක හෙමින් ඇහුවා. කාව්‍යා කිසිවක් නොකියා හිස ඔසවා අකලංකගේ දෑස් දිහා බැලුවා. ඒ බැල්මේ තිබුණු ආදරණීය ආරාධනාව අකලංකට හොඳටම ප්‍රමාණවත් වුණා. අකලංකගේ උණුසුම් ඇඟිලි කාව්‍යාගේ මුහුණ පුරා ගමන් කරද්දී ඇගේ ඇස් ඉබේටම පිය වුණා. මගේ අකීකරු මනමාලි. අකලංක ආදරයෙන් මිමිනුවා. ඔහුගේ දෙතොල් කාව්‍යාගේ නළල මත තද වෙද්දී කාව්‍යාගේ ඇඟ පුරාම අමුතුම විදුලියක් දුවලා ගියා. ඒ හාදුව හෙමින් හෙමින් පහළට ඇවිත් කාව්‍යාගේ දෙතොල් මත නතර වෙද්දී කාව්‍යා තමන්ගේම දෑත් වලින් අකලංකගේ ගෙල වටා තදින් බදාගත්තා. ඒ රළු දැඩි පිරිමියා තුලේ හිටපු සැබෑ ආදරවන්තයාගේ උණුසුම කාව්‍යාගේ මුළු ජීවිතේම අලුත් කළා. කිසිම දවසක පිරිමෙකුගෙන් නොලැබුණු ආරක්ෂාවක් සහ ආදරයක් ඇයට ඒ පළල් පපුවට තුරුළු වෙද්දී දැනුණා. ආදරයේත් හැඟීම්වලත් සුන්දරම සංකලනයක් වුණු ඒ රාත්‍රිය ඔවුන්ගේ ආත්ම දෙකම සදහටම එකට බැඳ දැම්මා. පහුවදා උදේ කාව්‍යා ඇහැරෙද්දී ඇය හිටියේ අකලංකගේ උණුසුම් තුරුලෙන්. අකලංක තාම නිදි. කාව්‍යා හෙමින් අකලංකගේ මූණ දිහා බලාගෙන හිටියා. මම කොච්චර වාසනාවන්තද මේ වගේ කෙනෙක් ලබන්න ඇයට හිතුණා. කාව්‍යා හෙමින් අකලංකගේ කමුලට හාදුවක් දීලා ඇඳෙන් නැගිට්ටේ මූණේ පිරුණු ලස්සන හිනාවකින්. එදා කාව්‍යා පන්සල් ගියේ අකලංකගේ ගෙනත් දීපු ඒ ලස්සන නිල් පාට සාරිය ඇඳගෙන. සාරියට ගැලපෙන්න කොණ්ඩේ තනි කරලට ගොතලා නළලට පොඩි රතු පාට තිතක් තියාගෙන හිටපු කාව්‍යා දිහා අකලංක බලාගෙන හිටියේ ඇස් පිල්ලම් ගහන්නෙත් නැතුව. මගේ මැනික අද හරිම ලස්සනයි කියලා අකලංක ඇගේ අතින් අල්ලගනිද්දී කාව්‍යාගේ මූණ ලැජ්ජාවෙන් රතු වුණා. ඊට මාසෙකට පස්සේ හදිසියේම දවසක කොළඹ ඉඳන් සරත් මහත්මයයි ශිරාණි මහත්මියයි ගමට ආවා.
එයාලා ආවේ ලොකු බයකින්. තමන්ගේ දුව එහෙ රණ්ඩු කරගෙන ගෙදර යන්න ඕනේ කියලා අඬයි කියලා එයාලා හිතුවා. කාර් එකකින් බැහැලා ස්තෝපුවට එද්දිම එයාලා දැක්ක දෙයින් එයාලට තමන්ගේ ඇස් අදහා ගන්න බැරි වුණා. කාව්‍යා සාලේ ඉඳන් එළියට ආවේ අතේ තේ බන්දේසියක් තියාගෙන. ඇඳගෙන හිටියේ චාප් ගවුමක්. මූණේ කිසිම මේකප් එකක් තිබුණේ නෑ. ඒත් ඒ මූණේ තිබුණේ කොළඹදී කවදාවත් නොදැක්ක පුදුම ලස්සනක්, ශාන්ත බවක්. අම්මේ තාත්තේ කාව්‍යා දුවගෙන ඇවිත් තේ බන්දේසිය මේසෙ උඩින් තියලා තාත්තටයි අම්මටයි වැන්දා. සරත් මහත්තයා කාව්‍යාව නැගිට්ටවලා බදාගත්තා. මගේ දුවේ ඔයා ගොඩක් වෙනස් වෙලා. තාත්තගේ ඇස්වලට කඳුළු ආවා. ඔව් තාත්තේ මං වෙනස් වුණා. මම ජීවත් වෙන්න ඕන විදිය හරියටම ඉගෙන ගත්තා. කාව්‍යා හිනා වෙලා කිව්වා. ඒ වෙලාවේ වත්තේ ඉඳන් අකලංක එතනට ආවා. සරත් මහත්තයා ගිහින් අකලංකගේ අත් දෙකින් අල්ලගත්තා. පුතේ මම මගේ මුරණ්ඩු දුවව ඔයාට බාර දුන්නේ ලොකු බලාපොරොත්තුවකින්. අද මම මැරුණත් කමක් නෑ. ඔයා මගේ දුවව හැබෑ ගෑණියෙක් කරලා. කාව්‍යා ගිහින් අකලංකගේ ළඟින් හිටගත්තා. අකලංක කාව්‍යාගේ උරහිසෙන් ආදරෙන් අල්ලගත්තා. මාමේ කාව්‍යා කවදාවත් නරක කෙනෙක් නෙවෙයි. එයාට ඕන උනේ ආදරෙන් එයාගේ වැරදි පෙන්නලා දෙන, එයාව ආරක්ෂා කරන කෙනෙක්ව විතරයි. මම කළේ ඒක විතරයි. මට දැන් ඉන්නේ ලෝකේ ඉන්න හොඳම බිරිඳ. අකලංක කාව්‍යා දිහා බලලා ඇහැක් ගැහුවා. කාව්‍යා අකලංකගේ පපුවට හේතු වුණේ ලෝකේ තියෙන ලොකුම සැනසීම එතන තියෙනවා වගේ. තමන්ගේ අකීකරුකම් වලින් පිරුණු ඒ මුරණ්ඩු හදවත මේ නපුරුයි කියලා හිතපු ආදරණීය මිනිස්සයා සම්පූර්ණයෙන්ම දමනය කරලා ඉවරයි කියලා කාව්‍යාට තේරුණා. ඒ සෙනෙහසින් පිරුණු මහගෙදර ඇතුලේ අකීකරු මනාලියකගේ ආදරණීය කතාව එහෙම ලස්සනට ගලාගෙන ගියා.